සාදු සාදු සාදු. පින්වත්නි, අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ අපිට සතුටින් ඉන්න ලස්සන ක්‍රමයක් කියලා දෙනවා. ඒ තමයි අපි ගොඩාක් දෙනෙක් ගෙවිච්ච අතීතය ගැන හිත හිතා පසුතැවීමෙන් ශෝක කර කර තමයි ඉන්නේ. එහෙම නැත්නම් අපි ගොඩාක් ඉන්නේ තාම ලැබිච්ච නැති, ළඟා වෙච්ච නැති අනාගතය ගැන හිත හිතා පතා පැතුම් ගොන්නක් හිතේ දරාගෙන අනාගතය ගැන සිහිනමවමව ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ ওই දෙන්නගේම හිතේ සැනසෙල්ලක් නැහැ කියලා. අපි වර්තමානයේ තුල ජීවත් වෙන්නේ නැහැ. පින්වත්නි, අපි අතීතය ගැන හිත හිතා ඉන්නේ කුසල් සහගත හිතකින් නෙවෙයි බොහෝ විට. අපිට අතීතයේ කරන්න බැරි දේවල් ගැන හිත හිතා දුක් වෙවි ඉන්නවා. කරන්න බැරි විච්ච දේවල් ගැන. අතීතයේ අපෙන් වෙච්ච වැරදි අඩුපාඩු ගැන හිත හිතා පසුතැවි තැවි ශෝක කර කර ඉන්නවා. ඒ වගේම අපිට කවදාවත් ළඟා වෙන්න බැරි අනාගතයක් අපි හිත හිතා අනාගතේ මවමවා සිහින ගොඩාක් මැද්දේ පැතුම් ගොඩාක් පොදි බැඳගෙන අපි ජීවත් වෙනවා. ඉතින් ඒ නිසාම අපේ ජීවිතයේ වර්තමානයේ ලබන්න තියෙන සැනසෙල්ල, සතුට, සැහැල්ලුව අපේ ජීවිතෙන් ඈත් වෙලා යනවා. ඒ නිසා පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට අපි අතීතයේ අතහරින්න දක්ෂ වෙන්න ඕන. අනාගතයේ පත ශෝක කර කර ඉන්න අතහරින්න ඕන. ඇයි? අතීතයේ අපේ අතින් කොච්චර වැරදි අඩුපාඩුකම් වුණත්, අපි හිතපු පතපු දේවල් අතීතයේ කරගන්න බැරි වුණත් ඒ දේවල් කවදාවත් කොච්චර හිතුවත් වෙනස් කරගන්න බෑ. අතීතයේ ගිය දේ ගියා. ඒ දේ ආයෙ ලං කරගන්නත් බෑ. ඒවායේ වෙනස් කරන්නත් බෑ. කොච්චර හිතුවත් ආයෙ පළක් නැහැ. ඒ වගේම අනාගතයේ අපි පැතුම් පතමින් පැතුම් ගොඩාක් පොදි බැඳගෙන සිහින මවමව හිටියට මේ ලෝකේ කවදාවත් අපි සිතන පතන දේ ඒ ආකාරයෙන්ම වෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා අනාගතේ පැතුම් පොදි බැඳගෙන සිහින මවමව ඉන්න එක අපේ ජීවිතේට ඇත්තටම වෙහෙසකාරී දෙයක්. ඒ නිසා ඔබ අතීතේ පසුතැවි තැවි ඉන්න එක අතහැරලා අනාගතේ පැතුම් සිහින පොදි බැඳින එක අතහැරලා වර්තමානයේ තුල ධර්මයට අනුව සීලාදී ගුණ දහම් වඩමින් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න. ඒ තමයි භාග්‍යතුන් වහන්සේගේ දහම තුල යම් කෙනෙක් සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙන විදිය. ඉතින් ඔබටත් වර්තමානයේ තුල ධර්මයට අනුව සතුටින් සැනසෙල්ලේ ජීවත් වෙන සුන්දර ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.